ඔයාලගේ ගෙදරත් පරණ බලු පැලක් තියෙනවා නම් මෙන්න මේ වගේ ඒක ඔටෝමැටික් එහෙම නැත්නම් නිවි නිවි පත්තු වෙන්නේ නැත්නම් අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද මේ බලු පැල රුපියල් 50ක් වගේ සුළු මුදලක් පාවිච්චි කරලා විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළතදී මේක නිවි නිවි පත්තු වෙන්න හදාගන්නේ කියලා. හරි. ඉතින් මේක නම් අපේ අවුරුදු 20ක් විතර පරණ බල්බ් පැලක් මේකේ තියෙන්නේ 5 වෝල්ට් බල්බ්. ඒ කියන්නේ ෆිලමන්ට් බල්බ්. ඉතින් ඔයාලට LED බල්බ් පැලක් වුණත් මේ විදිහට මම මේ අද කියලා දෙන ක්‍රමය ඔස්සේ ඔයාලට පුළුවන් නිවි නිවි පත්තු වෙන්න හදාගන්න. ඉතින් මම දැන් මේක ඔන් කරලා පෙන්නන්නම්. මේක නිවි නිවි පත්තු වෙන බල්බ් පැලක් නෙවෙයි. එක දිගට පත්තු වෙලා තියෙන බල්බ් පැලක්. ඉතින් මම කලින් කොනේ මේක අවුරුදු 20ක් විතර පරණ අපේ තාත්තා හදපු බල්බ් පැලක්. දැන් මම හදන්නේ ඔයාලට මේක නිවි නිවි පත්තු වෙන්න කොහොමද හදාගන්නේ කියලා පෙන්නන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. අපි upload කරන videos වලට notification එකක් විදිහට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ hardware එකකට හරි නැත්නම් විදුලි උපකරණ අමතර කොටස් විකුණන shop එකකට හරි ගිහිල්ලා tube light starter දෙකක් මිලදී ගන්න. එකක් නෙවෙයි දෙකක් මිලදී ගන්න. හදිසි හරි එකක් දෝෂයකට ලක් වුණොත් තව එකක් තියෙන්න ඕනේ ස්ටෑන්ඩ් බයි. ඉතින් මෙතනදී සුදු පාට ස්ටාර්ටර් එක මිලදී ගන්න එපා. මෙන්න මේ ලා නිල් පාට ටියුබ් ලයිට් ස්ටාර්ටර් එක මිලදී ගන්න. සුදු පාට එක අපේ වැඩේට හරියන්නේ නැහැ. මේ නිල් පාට එක තමයි සාර්ථකව මේ වැඩේට හරියන්නේ. ඉතින් මේ ටියුබ් ලයිට් ස්ටාර්ටර් එකක් සාමාන්‍ය රුපියල් 50ක් ඒ කියන්නේ රුපියල් 100කට වඩා අඩුයි. ඉතින් රුපියල් 100කට වඩා අඩුවෙන් ඔයාලට ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් පාවිච්චි කරන්න නැතුව මේ 5 වෝල්ට් බල්බ් පැලක් ඔටෝමැටික් එහෙම නැත්නම් නිවි නිවි පත්තු වෙන හදාගන්න විදිහ අද මේ වීඩියෝ එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ බල්බ් පැලේ තියෙන වයර් දෙක සප්ලයි දෙන වයර් දෙකෙන් නිල් පාට වයර් එකට එහෙම නැත්නම් ඔයාලට රතු පාට නැත්නම් දුඹුරු පාට වයර් එකට උනත් මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. වයර් දෙකෙන් කොයි එකත් මේ එකයි මේ ස්ටාර්ටර් එකට සම්බන්ධ කරනකොට. හරි. මම දැන් මුලින් නිල් පාට බල්බ් පැලේ නිල් පාට වයර් එක නැත්නම් නියුට්‍රල් එක දෙන වයර් එක මුලින්ම ස්ටාර්ටර් එකේ එක පින් එකකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ ආකාරයට මේකේ වයර් එක සම්බන්ධ කරගන්නකොට එකට එක ගෑවෙන්නේ නැති වෙන සම්බන්ධ කරගන්න ස්ටාර්ටර් එකේදී. එතකොට අපි සප්ලයි වයර් එක ගන්නවා. ඒ කියන්නේ කරන්ට් එක දෙන වයර් එක. ඒකෙත් නියුට්‍රල් වයර් එක ස්ටාර්ටර් එකේ අනිත් කෙළවරට මේ විදිහට සම්බන්ධ කරනවා. මෙන්න මේ ආකාරයට. ඉතින් මම කලින් කිව්වා සප්ලයි වයර් එකේ නිල් පාට වයර් එක තමයි අපි නියුට්‍රල් එක විදිහට ගන්නෙ. එතකොට ප්‍රධාන නියුට්‍රල් එක අපි ස්ටාර්ටර් එකේ එක පින් එකට සම්බන්ධ කරනවා. බල්බ් පැලේ නියුට්‍රල් එක ස්ටාර්ටර් එකේ අනිත් පින් එකට මේ විදිහට සම්බන්ධ කරනවා. ඉතින් මේක කරන්ට් එක වදින හින්දා අපි මේක ටේප් කරගන්නවා මේ ස්ටාර්ටර් එකේ කම්බි හොඳට වැහෙන්න. හරි. දැන් එතකොට සප්ලයි වයර් එකේ දුඹුරු පාට වයර් එක සහ බල්බ් පැලේ දුඹුරු පාට වයර් එක ඉතුරුයි. එතකොට ඒ දෙකත් අපි මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මේ සම්බන්ධ කරගන්නේ සජීවී වයර් එක එහෙම නැත්නම් ලයිව් කනෙක්ෂන් එක. ඒකත් අපි මේ විදිහට ටේප් කරගන්නවා කරන්ට් එක වදින හින්දා. දැන් අපේ වැඩේ අවසానයි. දැන් අපි මේක ඔන් කරලා බලමු කොහොමද මේකේ වැඩ කරන්න කියලා. නැවත වතාවක් කිව්වොත් සජීවී වයර් එක නැත්නම් ලයිව් කනෙක්ෂන් එක ඩිරෙක්ට්ලි බල්බ් පැලට දුන්නා. නියුට්‍රල් එක ප්‍රථමව ස්ටාර්ටර් එකේ එක පින් එකකට දුන්නා. ස්ටාර්ටර් එකේ අනිත් පින් එකට බල්බ් පැලේ නියුට්‍රල් එක ලබා දුන්නා. මම හිතනවා සර්කිට් එක පැහැදිලි ඇති කියලා. ඉතින් මේකේ බල්බ් සංඛ්‍යාව ගැටලුවක් නෑ. ඕනම බල්බ් ප්‍රමාණයකට මේක අපිට වැඩි පාවිච්චි කරගන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න පුළුවන් මේක මං විදුලිය දීලා තියෙන දැන් මේ විදිහට මේක නිවි නිවි පත්තු වෙනවා. ඉතින් මේකේ බල්බ් ඔක්කොම එකපාර නිවෙනවා. බල්බ් ඔක්කොම එකපාර දැල් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ටියුබ් ලයිට් මෙතන ස්ටාර්ටරෙත් බල්බ් එක බ්ලින්ක් වෙවි මේක වැඩ කරනවා. ඉතින් මේකේ ඔයාලට එකක් කර එකක්. ඒ කියන්නේ එක බල්බ් සෙට් එකක් නිවෙනකොට අනිත් බල්බ් සෙට් එක පත්තු වෙන්න හදන්න ඕන නම් මේ බල්බ් පැල ඒකට හරියන්නේ නැහැ. ඒ කියන්නේ එකක් කර එකක් බල්බ් පැල වයරින් කරලා තියෙන්න ඕනේ. හරිද? ඉතින් එහෙම තියෙන බල්බ් පැලකට ස්ටාර්ටර් දෙකක් පාවිච්චි කරලා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ වගේම ඔයාලට LED බල්බ් පැලක් උනත් මේ විදිහට නිවි නිවි පත්තු වෙන හදා ගන්න පුළුවන්. රුපියල් 50ක් වගේ අඩු මුදලකට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ කියලා දීපු වැඩේ ගොඩක් වටිනවා කියලා. ඉතින් ගොඩක් සුළු කාලයක් ඇතුළතදී ඕනම කෙනෙක්ට මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම විදුලියත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඔයත් මේක වෙසක් එකට අත්හදා බලන්න. සීලුම දෙනාට සුබ දවසක්.